සුබ දවසක් 2026 මාර්තු 11 ගුරු ග්‍රහයා මෙතෙක් ගමන් කළ වක්‍රභාවයෙන් මිදෙනවා. දැන් පසුගිය කාලේ ගුරු ග්‍රහයා වක්‍ර වෙලා හිටියේ සිංහ ලග්න හිමියන්ගේ 11 වෙනි කොටුවේ. වක්‍ර වෙනවා කියන්නේ පොළොවේ නම් බලද්දී ගුරු ග්‍රහයා ආපස්සට යනවා වගේ පේන එක. නමුත් ඇත්ත වශයෙන්ම ආපස්සට යෑමක් සිදුවන්නේ නැහැ. පොළොවේ වේගය සහ ගුරු ග්‍රහයාගේ වේගයන් වල ඇතිවන ඒ අතර තියෙන වෙනස්කම් හින්දා අපිට ඒ සාපේක්ෂව මේ පේන තත්ත්වයක්. එතකොට නමුත් මේකේ බලපෑමක් තියෙනවා. එතකොට ගුරු ග්‍රහයා 11 වෙනි කොටුවේ වක්‍ර වෙලා ඉඳීම සිංහ ලග්න හිමියන්ට යම් බලපෑමක් එල්ල වෙන්න ඇති. එතකොට ඒ තත්ත්වයේ දැන් ඇති වෙන වෙනස්කම් මොනවද කියලා තමයි විග්‍රහ කරන්නේ. එතකොට සිංහ ලග්න හිමියන් ගත්තාම මේ ගුරුගේ භූමිකාව ටිකක් වෙනස්. ගොඩක් ලග්න වල අයට ගුරු හොඳයිනේ. ගුරු කිව්වම මේ ග්‍රහලව ගුරුතුමා පුරෝහිත වගේ ඉන්නේ, උපදේශකතුමා වගේ දෙවියන්ගේ ගුරු. මෙන්න මේ වගේ අර්ථ නෙන්නේ. එයා ගොඩක් ධනය සම්බන්ධයෙන් ප්‍රධාන අධිපතිත්ව දරන ග්‍රහය. එතකොට මේ වගේ දේවල් තමයි එතනින් එන තත්ත්වය. නමුත් අර ඒ ගොඩක් ලග්න වලට ගුරු හොඳ වුණාට සිංහ ලග්න හිමියන්ට ගුරු ඒ මට්ටමින් මේ විදිහට එන්නේ නැහැ. එතකොට දැන් මේ සිංහ ලග්න හිමියන්ගේ ගුරු නියෝජනය කරන්නේ 5 වෙනි කොටුවයි 8 වෙනි කොටුවයි. මේ 5 වෙනි කොටුව නියෝජනය කිරීම හින්දා යාගේ යම් සුභවාදී තත්ත්වයක් තියෙනවා. ප්‍රධාන ත්‍රිකෝණයට අයිති 5 වෙනි කොටුව 1.5 වෙන ප්‍රධාන ත්‍රිකෝණය කියන්නේ. එතකොට එතනට අයිති 5 වෙනි කොටුව අධිපතිත්ව වීම හින්දා එයා යම් සුභ තත්ත්වයක් නැති කරනවා. නමුත් එයා අනිත් පැත්තෙන් ගත්තාම කේන්දරේ 8 වෙනි කොටුව අධිපතියත් එයා. ඕනම කේන්දරයක නරකම තැන තමයි 8. يعني එතනින් කියන්නේ ජීවිතයේ පසුබෑම්, කඩාවැටීම්, කරදර කම්කටොළු, මාරක තත්ත්වයන්, ලොකු බාධක තත්ත්වයන්, ශෝක තත්ත්වයන්, ආයුෂ මෙන්න මේ වගේ කරුණු වැඩි වශයෙන් කියවෙන්නේ අහිතකර දේවල්. ඉතින් ඒ හින්දා මේ මෙතන 8 කියන තැන විශේෂත්වයක් තියෙනවා. එතන අධිපතියා ගුරු. විශේෂත්වයක් තියෙනවා කියන අහිතකර තත්ත්වයන් සම්බන්ධයෙන් විශේෂත්වයක් තියෙන. ඒ කියන්නේ එයා යන ගොඩක් තැන්වලට බාධා ඇති කරනවා. එතකොට දැන් 5 සහ 8 කියන තැන් දෙකම අධිපතියා වීම හින්දා එයාගේ බලපෑම අර දෙවිදියකට සිද්ධ වෙනවා. යම් තැනකට ගියාම හොඳ සහ නරක කියන එක අදාළ වෙනවා. දැන් 11 වෙනි කොටුවේ ඉන්නේ ආදායම සම්බන්ධයෙන් ගත්තාම ගුරු තමයි 11 වෙනි කොටුවේ ඉන්නේ මේ දවස්වල. එතකොට ගුරු සාමාන්‍යයෙන් ගත්තාම 11ට හොඳයිනේ. ගුරු වගේ ග්‍රහයක 11 ඉන්නවා කියන්නේ සාමාන්‍යයෙන් ආදායම වර්ධනය වෙන්න හේතුව. නමුත් සිංහ ලග්න හිමියන්ට මේ ගුරු 11 සිටීම ඒ වන්දෙම බලපවත්වනවා. දැන් ගුරු මෙතන ඉන්නවා ජුනි 2 වෙනකම්. වක්‍ර වුණා හෝ නැතා හෝ යා නියමිත වෙලා හිටියේ ජුනි 2 වෙනකම් ඔතන ඉන්නනේ. එතකොට වක්‍ර වුණේ මාර්තු 11ට කලින්. මාර්තු 11 දී වක්‍රයෙන් මිදෙනවා. එතකොට යා සාමාන්‍ය ගමනෙන් තමයි මේ ජුනි 2 ඉඳන් ඉදිරියට යන්නේ. ජුනි 2 නෙමෙයි මාර්තු 11 ඉතින් ඉදිරියට යන්නේ ජුනි 2 දක්වා ඔතන ඉන්නවා. එතකොට දැන් අපි දන්නවා ගුරු 11ට කියන්නේ ඊටාම හොඳයි කියලානේ කියන්නේ. ඕනම මේ ගොඩක් ලග්නවලදී ගුරු 11ට ආවම ආදායම් තත්ත්වයන් වර්ධනය වෙන්නේ. මේ වගේ දේවල් වලට බලපවත්වනවා. වැඩි දියුණු වෙන්න. ආදායම් තත්ත්වය ක්‍රමානුකූල වෙන්න. ඒ අරනම 11න් කියන සමාජ සම්බන්ධතා ඒවා වර්ධනය වෙන්නේ. සමාජයේ හොඳ පුද්ගලයන් දැන හඳුනගෙන ඔවුන්ගේ උදව්පකාර ලැබෙන්නේ. මෙන්න මේවා තමයි ගුරු 11ට ප්‍රසිද්ධ. ධන තත්ත්වයත් හොඳයි. ධනය සම්බන්ධ ග්‍රහයන් මෙයා. එතකොට නමුත් මෙතනදී ඒ මට්ටමෙම සිංහ ලග්න හිමියන්ට මෙයාගේ ප්‍රයෝජනෙ එන්නේ නැහැ. අනිත් පැත්තෙන් සිංහ ලග්න හිමියන්ගේ ගුරු මේ 11ට ඉන්නකොට එතනට අදාළ වෙලා තියෙන මිථුන රාශිය. ගුරුට සතුරු රාශිය. ගුරුගේ උපරිම බලය කොහොමදත් ගන්න බෑ. හොඳට හරි නරකට හරි එයාගේ උපරිම බලය මෙතනට එන්නේ නැහැ. හැබැයි එයා යම් මට්ටමක සුබ ප්‍රතිඵල දෙනවා. මොකද ස්ථාන බලය තියෙනවා සහ පහ අධිපතිය හින්දා. පහාධිපතිය හින්දා සහ ස්ථාන බලයෙන් හින්දා එයාම සුබ ප්‍රතිඵල දෙනවා. හැබැයි අහිතකර තත්ත්වෙනුත් ඇති වෙනවා. ඒ කියන්නේ අර උපරිම තත්ත්වයන් මේ හොඳ තත්ත්වයන් ළඟා කරගන්න අමාරු සහ බාධා තත්ත්වෙනුත් ඇති කරනවා. අර අටාධිපතිය වීම හින්දා. ඒ නම් සතුරු රාශියක සිටීම නිසා. ඉතින් එයාගේ අර මැද මට්ටමේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් කොහොම වුණත් වක්‍රභාවයෙන් දැන් වක්‍රභාවයේ මිදිලානේ දැන් තියෙන්නේ. මාර්තු 11 ට වක්‍රභාවයෙන් මිදිනා. ඒකින්ද යාට තවදුරටත් අර ග්‍රහයාගේ අර මේ ස්වභාවික ගති ලක්ෂණ වලට බාධා වෙන පිහිටීමක් නැහැ. එයාගේ සාමාන්‍ය ස්වභාවික ගති ලක්ෂණ වලින් යන්න පුළුවන් මාර්තු 11 කට. එයා සාමාන්‍ය ඉදිරි ගමන කියන්නේ. ඒතකොට එයා ඔය දැන් මම කියපු ගති ලක්ෂණ තමයි ඉදිරියට උතන පෙන්නන්නේ. හොඳ සහ නරක. හොඳක් තියෙනවා. අනේකයි ආදායම් තත්ත්වයන් සම්බන්ධයෙන් කොහොමද 11 වෙනි කොටුවකින් තැන සහ පහ අධිපතිය වීම ඉන්න හොඳ තත්ත්වෙනුත් තියෙනවා.
ඉතින් අර බාධා තත්ත්වෙනුත් එනවා අර කරුණ හින්දා. මොකද සෙනසුරුගේ ඒ රාෂ්ට්‍රකෙකුත් ක්‍රියාත්මක වෙනවානේ මේ කාලේ. අෂ්ටමේ රාෂ්ට්‍රකයක් යනවනේ සිංහ ලග්නෙ හිමියන්ට 2025 මාර්තු 29 ඉඳන් යන්නේ 27 ජුනි 3 වෙනකම් ඔක තියෙනවා. ඒතකොට ඒ තත්ත්වය ක්‍රියාත්මක වෙන හින්දා යම් අංශයන්ට බාධා තත්ත්වයක්. එතකොට රෝග තත්ත්වයන් වගේ දේවල් වලින් පරිස්සම් වෙන්න ඕනේ. ඒවා ඒ පැතිවල සම්බන්ධයෙන් විශේෂයෙන් පරිස්සම් වෙන්න අවශ්‍යයි. මොකද රෝගස්ථාන අධිපතිය තමයි අටේ ඉන්නේ මේ දවස්වල. ඔය රාෂ්ට්‍රක වෙලා සෙනසුරු. එතකොට ඒ අරුණාම සතුරු ප්‍රශ්න සම්බන්ධයෙන් ඔය අනතුරු හදිසි අනතුරු අස්ථි බිඳීම් ඇදී යන රෝග මේ වගේ දේවල් සම්බන්ධයෙන් ඒවයින් පීඩා ඇති වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ අරම හතාධිපතිය අටේ විවාහයට. එතකොට තමන්ගේ සහකරුවා හෝ සහකාරියට අදාළව යම් හිතකට තත්ත්වයක් ක්‍රියාත්මක වෙනවා. හතාධිපතිය අටේ නිසා. අතෙන් කියන්නේ විවාහ සම්බන්ධයෙන්. එනම් මේ දවස්වල රාහු රවි කුජ කියන ග්‍රහයෝ ඉන්නේ හතේ මේ රාහු රවි කුජ බුධ කියන ග්‍රහයෝ ඉන්නේ හතේ. එතනිනුත් තියෙනවා විවාහයට සම්බන්ධ. තමගේ සහකාරට හෝ සහකාරියට අදාළව ටිකක් අහිතකර තත්ත්වයක් ක්‍රියාත්මක වෙනවා එතන. මොකද රවි කුජ ඉන්නවා සහ බුධ වක්‍ර වෙලා ඉන්නවා මාර්තු 21 දක්වා. ඉතින් මේ රවි ඔතන මාර්තු 17 දක්වා මාර්තු 15 දක්වා ඉන්නවා. කුජ ඉන්නවා ඔතන ඉන්නවා අප්‍රේල් 2 දක්වා. බුධ ඉන්නවා අප්‍රේල් 11 දක්වා. කෙටි කාලයකට තමයි බලපෑම. මාස තව බැලුවහම සාමාන්‍යයෙන් මාසකට දෙකකට අදාළ තත්ත්වයන් තමයි ඉන්නේ. මොකද මේකල අටට ගියහමත් මේ අහිතකර තත්ත්වයන් සැලකිලි මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. විවාහයට තමන්ගේ සහකාරට හෝ සහකාරියට අදාළව සහ වෙනත් බාධක තත්ත්වයන් රෝග තත්ත්වයන් කියනවා අටවෙනි කොටුවේදී ක්‍රියාත්මක වෙනවා. මොකද අට කියන්නේ කේන්ද්‍රයේ අහිතකරම තැනනේ. ඉතින් එතනට ගියහම ඒක ක්‍රියාත්මක වෙනවා. විවාහය කියන කාරණයට අදාළව බලපවත්වනවා. ඒක කොහොමත් මේ තත්ත්වය දැනට විවාහ වෙලා ඉන්න අයට ඔය එහෙම නැත්නම් විවාහ නොවුනත් කාලයක් තිස්සේ කර ජීවත් වෙන්න අයට කොහොමවත් බලපවත්වනවා. ඒතකොට විවාහ වෙන්න ඉන්න අයට මේ කොහොමද බලපවත්වන්නේ දැන් තියෙන තත්ත්වය. දැන් තව එකක් කියන්න ඕනේ මේ දවස්වල සිකුරු ඔතන 7න් මිදලා 8 ඉන්නේ උච්ච වෙලා. සෙනසුරුත් එක්කම සිකුරු ඉන්නවා. ඔතන ඉන්නවා මාර්තු 21 වෙනකන් සිකුරු මාර්තු 26 වෙනකන් සිකුරු ඔතන ඉන්නවා. උච්ච වෙලා. ඉතින් සිකුරුගෙන් කරදර අඩුයි. 10 උච්ච වෙලා නින්නේ. සිකුරු කොහොමද 8ට ලොකු ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ රැකියාවට වෘත්තියට අදාළව සිංහ ලග්නෙමියන්ට සිකුරු උච්ච වෙන්නේ 8ේදී. ඉතින් කොහොම වුණත් ග්‍රහය උච්ච වෙන්නේ 8ේදී. ඒ කියන්නේ තමන්ට තමන්ගේ රැකියාවේ වෘත්තියේ බලය යම් විදිහකට මතුවෙන්න පුළුවන්. හැබැයි සමහර ක්ෂේත්‍ර තුලදී සමහර ක්ෂේත්‍ර වලට අදාළව ක්‍රියා කරන අය විශේෂයෙන්ම හිතට වැඩි සතුටක් නැති ක්ෂේත්‍ර එන තමන් වැඩ කරන පරිසරයේ ලොකු සතුට දැනවන ප්‍රීතිය දැනවන නැති ක්ෂේත්‍රවල කටයුතු කරන අයට මේ පැති වලින් යම් ප්‍රයෝජනයක් එන්න පුළුවන් කාලයක් මේ වෘත්තියට අදාළව. ග්‍රහය උච්ච වෙලා නින්නේ 8 වුණත් ග්‍රහය උච්ච වීමේ ප්‍රයෝජනයක් තියෙන්න පුළුවන් ඒකට අදාළව. එතකොට ඔය දැන් වෛද්‍ය එතකොට සෞඛ්‍ය ක්ෂේත්‍ර නීති ක්ෂේත්‍ර මේ වගේ ක්ෂේත්‍ර තියෙනවානේ දකින්න දර්ශන තමන්ට වැඩි සතුටක් හිතට සතුටක් එහෙම ඇති කරන දර්ශන නෙමෙයිනේ වැඩි. ඒ පරිසරයන් එහෙම අනිත් පැත්තෙන් ගත්තොත් ඔය ඒ වැනි වූ ශරීරයේ වැඩිපුර වෙහෙස කරන හෝ මනසට වැඩි පීඩාකාරී තත්ත්ව නැති කරන ක්ෂේත්‍රයක් තියෙනවා. නෙන්නේ වෙනි ක්ෂේත්‍රවල නිරතයි. මෙන්න මේ වගේ ආයට වඩා ප්‍රයෝජනවත් කාලයක් මේ සිංහ ලග්නයට. එතකොට ඒ සිකුරුගේ බලපෑම. සිකුරුගේ ඉතින් එතන හිටියගේ ලොකු හානියකුත් නැහැ. හැබැයි මොකද උච්ච වෙලා තින්නේ හින්දා. නමුත් ඔතන අනිකුත් ග්‍රහයෝ සම්බන්ධ තමයි විශේෂයෙන් අවධානය යොමු වෙන්නේ. විශේෂයෙන්ම මේ දැන් ඔතන 7 වෙනි කොටුවේ ඉන්න කට්ටියම එක එක්කෙනා ඊළඟ 8 වෙනි කොටුවට එනවා. හැබැයි වෙනස් කාලවලදී. දැන් ඉස්සෙල්ලම ගත්තොත් එහෙම රවි එන්නේ. එයා මාර්තු 15 ඇවිල්ලා අප්‍රේල් 14 වෙනකන් 8 වෙනි කොටුවේ ඉන්නවා. ඉතින් යාගෙනුත් ඔය කියපු බාධා තත්ත්වයන් තමයි. ඕනනම් අමතරව නීති ප්‍රශ්නත් එන්න පුළුවන්. ජීවිතය යන ටිකක් පසුබෑම් කාලයක් කෙටි කාලයකට හරි. මාර්තු 15යි අප්‍රේල් 14 අතර. මොකද හේතුව ලග්නාධිපතියා 8ට යෑම හින්දා. හැබැයි ඒ ග්‍රහයා ගිහිල්ලා ඉන්නේ මිත්‍ර රාශිගතව. ලොකු ගොඩක් පීඩාකාරීවත් නෙමෙයි. රවි මොකද මිත්‍ර රාශිගත වෙනවා 8 වෙනි කොටුවට. මීන රාශියින්ද ඒකින්ද ඒකේ ප්‍රමාණාත්මක තත්ත්වයක් තියෙන. ඒක ප්‍රමාණය අතින් ගත්තාම නරකම තත්ත්වෙ නෙමෙයි.
එහෙම තත්ත්වෙනුත් නෙමෙයි. එක මට්ටමකින් Tamanට පීඩාකාරී කාලයක්. ඊළඟට උතන්ට යනවා රවි ග්‍රහයට පස්සේ යන්නේ අඟහරු. එයා ඉන්නේ අප්‍රේල් 2. එයාගෙන් එතනට තියෙන අහිතකර තත්ත්වයන් එතනින් පෙන්වු කරනවා. අර කියපු කරුණම තමයි ටිකක් අනතුරුදායක තත්ත්වය ටිකක් වැඩි කරනවා. අප්‍රේල් 2 පස්සේ. එතකොට අර අපි සාමාන්‍ය මාරක ජීවත් කමන්නේ මාරක තත්ත්වයන් තියෙන බාධාකාරී දැඩි බාධාකාරී තත්ත්වයන් වැඩි කරනවා. තවත් කොහොමද මාර්ග තත්ත්වය තමයි තියෙන්නේ ඔය විශේෂයෙන්ම 6 අධිපති අතේ ඉන්නකොට දැන්ටත් තියෙනවා නමුත් ඒ තත්ත්වය තව වැඩි කරනවා අරමුණ කෙටි කාලීනවත් වැඩි කරනවා කෙටි කාලීන ආයතනට එතකොට ඒ තත්ත්වය දැන් අඟහරුව යනවා එතකොට හදිසි අනුතුරු ඒ වගේ දේවල් සම්බන්ධයෙන් හදිසි වෙන අසනීප තත්ත්වයන් සම්බන්ධයෙන් ශල්‍ය කර්ම වගේ දේවල් සම්බන්ධයෙන් දැලකිලි ඒ වගේ කාලවල දෙන්නත් ඉඩ තියෙනවා ඒක තමයි පරිස්සම් වෙන්නත් ඕනේ තමන්ට එදෙන අසනීප අනතුරු සතුරු කරදර මේ වගේ දේවල් සම්බන්ධයෙන් තමයි ඔය අනිකුත් කියපු කරුණු සම්බන්ධයි. එතකොට අන්තිමට එන්නේ බුධ ග්‍රහය. අප්‍රේල් 11. එතකොට මේකළු නියෝජනය කරන තැන් වලට යම් බාධා තත්ත්වයන් එන්න පුළුවන්. එතකොට අර ග්‍රහය නියෝජනය කරන තැන් වලට යම් බාධා තත්ත්වයන් ඒ කාලය තුල එන්න පුළුවන්. මේ 8 වෙනි කොටුවේ ගත කරන කාලේ තමයි ටික පරිස්සම් වෙන්න ඕනේ. මොකද කෙටි කාලීනව අර ඒ රාෂ්ට්‍රික තත්ත්වය කියන එක දිගු කාලීනව නෙවුවා කොහමදත් ඒ අතරේ අනිකුත් ග්‍රහයි හොඳ තැන් වලට එනකොට හොඳ තැන් වල ස්ථාන ගන්නකොට ඒවා తాවකාලිකව යම් අඩුවීම් වෙනවා. නමුත් අර මේ මෙතන මේ කෙටි කාලීනව ග්‍රහය කීප දෙනෙක් එක තැනකට මේ 8 ගොනු වීම කාලෙදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. එතන දැන් අර ඔය ග්‍රහය ඉන්න කාලවල සැලකලා බැලුවොත් දැන් සිකුරු ගැන ප්‍රශ්නයක් නැහැ නේ. සිකුරු මාර්තු 26 වෙනකොට ඔතනට යනවා. ඔතනින් යනවා. ඊළඟට රවි දැන් රවිට කලින්ම මාර්තු 15 ඇවිල්ලා එයා අප්‍රේල් 14 වෙනකොට ඔතනින් යනවා. ඒතර එයාගේ ප්‍රශ්නේ අප්‍රේල් මාසේ 14 වෙනකොට ඉවරයි. ඊට පස්සේ තත්ත්වය වඩා හොඳ වෙනවා. මෙතන තව එකක් කියන්නවා. මේ 8 ඉන්න කට්ටිය 9ට එනවා. ඒ කියන්නේ ඔක්කොම අනිත් පැත්තට හැරෙනවා. කෙටි කාලීනව ඇතිවෙච්ච බාධා තත්ත්වන ඔක්කොම එතනින් ඉවත් වෙනවා සෑහෙන මට්ටමක. 8 අය 9ට එනවත් එක්කම කෙටි කාලීනව ඇතිවෙච්ච බාධා තත්ත්ව සෑහෙන මට්ටමකින් ඉවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි භාග්‍යස්ථානෙත් නෙන්නේ. එතනත් ඉන්නේ කෙටි කාලීනව තමයි. මේ කෙටි කාලීනව හරි ඒ සියලුම අංශයන් වල අදාළ සුබ තත්ත්වයන් නැති වෙනවා. මොකද එන ග්‍රහයෝ එන්නේ 9 වෙනි කොටුවල භාග්‍යස්ථානට. එතකොට අර කියපු තිබුණේ සියලුම අංශවල වලට අදාළව ඒකල නියෝජනය කරන සියලුම තැන් වලට අදාළ තිබුණු බාධා ඉවත් වෙනවා විතරක් නෙමෙයි අංශ වලට අදාළ සුබ තත්ත්වනුත් ඇති වෙනවා. මොකද 9 කොටුව කියන්නේ භාග්‍යස්ථානේ. ඉතින් ඒ ග්‍රහයෝ භාග්‍යස්ථානයේ ඉන්නවා කියන්නේ ඒකල නියෝජනය කරන තැන් වලට අදාළ භාග්‍ය වාසනාව එනවා කියන්නේ කෙටි කාලීනව හරි එකක් තියෙනවා. මේක තියෙන්නේ කෙටි කාලීනව. ඒ කියන්නේ නරක තියෙන්නේ කෙටි කාලීනව. නරක කියන්නේ නරක වැඩිවීම තියෙන්නේ කෙටි කාලීනව. ඊට පස්සේ අරගත් හොඳ තත්ත්වයක් එකපාරටම හොඳ වර්ධනය වීමත් කෙටි කාලීනව එහෙම තියෙනවා එකයි. તો මේ ග්‍රහය එක එක්කෙනා එතනට එන තැන් බලුවොත් එහෙම මොකද සිකුරු මාර්තු 26 වෙනවා 9 වෙනි කොටුවට. ඇවිල්ලා අප්‍රේල් 19 වෙනකන් ඉන්නේ. එයාගේ භූමිකාව හොඳයි. එතකොට මේ ප්‍රයෝජනවත් ජීවිතේට. ඊළඟට රවි මාර්තු 15 ඇවිල්ලා අප්‍රේල් 15 අප්‍රේල් 14 දින ඉවත් වෙනවා. කියන්නේ අප්‍රේල් 14 සිංහල අවුරුද්දේ සිට ඉදිරියට ගත්තාම මාසයක් විතර යා 9 වෙනි කොටුවේ ඉන්නවා. මේ 15 වෙනකම්. ඉතින් ඒ කාලෙන් යාට ගොඩක් හොඳයි ජීවිතේ නැගීමක්. ඒක ලග්නාධිපති යන්නේ භාග්‍යස්ථාන උච්ච වෙන ජීවිතේට භාග්‍ය වාසනාව වෙන ජීවිතේ නැගීමක් වෙන කාලය සිංහල ලග්නෙමියන්ට මාසෙක වගේ කාලයක් රවි උච්ච වෙනවා. ඒ අතරවාරේ සිකුරුත් එතන ඉන්නවා. සිකුරු එතකොට රැකියාවට වෘත්තියට අදාළ සුබයි. ඒ භාග්‍යස්ථානේ ඉන්නේ එක. ඒ කාලෙත් සුබයි. ඒ කියන්නේ සිකුරු එතන ඉන්නවා සිකුරු එතන ඉන්නවා මාර්තු 26 අප්‍රේල් 19 අතර. ඒ කාලේදී යාගේ එතනට සුබයි. ඊට පස්සෙත් එයා 10 වෙනි කොටුවට ගියාමත් සුබයි. මොකද මේ එයා වෘෂභ රාශියනේ. තමන්ගේම තැන. මැයි 15 සිට ජූනි 19 දක්වා රස්සාවට සුබයි. ඊට කලින් සුබයි රස්සාවට භාග්‍ය. දැන් ඔය සිංහල අප්‍රේල් 14 සිට මේ 15 දක්වා රස්සාවට හොඳයි. මේ 15 සිට ජුනි 15 දක්වා රස්සාවට හොඳයි. ඒ රවිගේ මේ රවිගේ භූමිකාව ගත්තොත් රවිගේ භූමිකාවට කලින් විශේෂයෙන්ම කියන්නේ මේ සිකුරුගේ භූමිකාව ගත්තොත් විශේෂයෙන්ම මාර්තු 26 සිට අප්‍රේල් 19 වෙනකන් එයා ඉන්නවා 9 වෙනි කොටුව. රස්සාවට වාසනාව භාග්‍ය. මොකද රස්සාවක ඉන්න 10 වෙනි කොටුව අධිපතියා. ඊළඟට ඒ ඇවිල්ලා මාර්තු 26 සිට
අප්‍රේල් 19 දක්වා තමයි භාග්‍යස්ථානය. එතකොට අප්‍රේල් 19 සිට මැයි 14 වෙනකන් යා ඉන්නේ 10 වෙනි කොටුවේ. එතකොට දැන් මාර්තු 20 අප්‍රේල් 19 අතර භාග්‍යස්ථානයේ 9 ඉන්නවා. අප්‍රේල් 19 සිට මැයි 14 දක්වා රස්සාව ගැනම කියන 10 වෙනි කොටුවේ ඉන්නවා. ඒ කියන්නේ මාර්තු 26 සිට මැයි 14 දක්වා රස්සාවට කොහොමත් හොඳයි. වාසනාව භාග්‍ය තියෙන කාලය. මේක පැත්තක. දැන් රවිගේ ග්‍රහක් ගාවන වුණත් හොඳයි. රවි 9 වෙනි කොටුවේ ගියත් 10 වෙනි කොටුවේ ගියත් හොඳයි. අප්‍රේල් 14 යා 9 වෙනි කොටුවේ යනවා. අප්‍රේල් 14 මැයි 15 දක්වා මැයි 15 ජුනි 15 අතර 10 වෙනි කොටුව යනවා. මේ කාලවල හොඳයි. එතකොට මොකද රවි 10 වෙනි කොටුවේ දික් බලයි. එතකොට ඊළඟට ගත්තාම බුධගේ භූමිකාව ගත්තොත් එහෙම බුධ 8 වෙනි කොටුවේ ඉන්නේ බොහොම ටික කාලයක්. ඒ ටික කාලය කියන්නේ දැන් අප්‍රේල් 11 ආවම මේ මාසෙම අප්‍රේල් 30 වෙනිකන් විතරයි ඉන්නේ. ඊට පස්සේ 10 වෙනි කොටුවට යනවා. 10 නෙමෙයි 9 වෙනි කොටුවට යනවා. ඒක හොඳයි. අර භාග්‍යස්ථානට නෑනේ. ඔය දැන්පත් ධනෙ ඉතුරු කිරීම වර්ධනය වෙන්නේ ආදායම් තත්ත්වයන් වර්ධනය වෙන්නේ හොඳයි. ඊට පස්සේ බුධගේ භූමිකාව 10 වෙනි කොටුවේදීත් හොඳයි. අප්‍රේල් 30යි මැයි 15 අතර. 11 දිත් හොඳයි. ඉතින් ඒ වගේ ඒ කියන්නේ විශේෂයෙන් මේ ආර්ථික මේ පැත්තට රැකියාවට වෘත්තියට අදාළව අර 9 10 11 කොටුවල ග්‍රහ හැසිරෙන එක හොඳයි. කෙටි කාලීන විතර නෙමෙයි. ඒතකොට මේ නරක අහිතකර වැඩිපුර අහිතකර තත්ත්වයේ කෙටි කාලීනව තිබුණාට අර හොඳ කාලයයි ඒ ග්‍රහය කෙටි කාලීන ගමන් කරාට අර ගමන් කරන තැන්වල කොටු තුනක ගමන් කරන හින්දා ඒ කාලය දිගයි. ඒ සුබ තත්ත්වයන් නැති වෙන කාලය ටිකක් දිග කාලයක් අදිනවා. තියෙනවා. කොටු තුනක ගමන් කරනවානේ කෙටි කාලීනව කොටු අතර ගියත් කොටු තුනකම යන්නේ බෑ. ඒකයි. ඒකින්ද ඒක ටිකක් සැලකියුතු කාලයක් සැලකියුතු මේ කාල සීමාවක් සුබ තත්ත්වයේ පවතිනවා. ඒතකොට ඊළඟ කාර්යය තමයි 8 වෙනි කොටුවේ ওই ග්‍රහයෝ දැන් සමහරු 8 ඉන්නකොට සමහරු 9ට ගිහිල්ලා. ඒකින්ද ඔක්කොම 8 එකට ඉන්නවා ටිකක් අඩුයි ඉන්න කාලේ. ඒකත් හොඳ තත්ත්වයක්. දැන් මේ උදාහරණයක් විදිහට ගත්තොත් බුධ 8ට එනකොට බුධ අප්‍රේල් 11 8ට එනකොට එතකොට මේ දැන් මාර්තු 15 සුට අප්‍රේල් 14 දක්වා තමයි රවි ඉන්නේ 8. හැබැයි බුධ අප්‍රේල් 11 එතනට එනකොට රවි එතනින් ඉවත් වෙනවා අප්‍රේල් 14 වෙනකොට. අප්‍රේල් 11 යනකොට අප්‍රේල් 14 වෙනකොට මේ රවි උතන ඉවත් වෙලා. අන්න එහෙම තත්ත්වයන් තියෙනවා. ඒතකොට රවිත් මෙතන නෑ. දැන් ගොඩක් මේ එකට එකතු වෙන්නේ උතන ඉන්න සෙනසුරුයි කුජයි බුදයි. ඒගොල්ලෝ තමයි උතන ටිකක් වැඩිපුර එකතු වෙලා ඉන්නේ. එතකොට මෙන්න මේ තත්ත්වයන් තමයි ඒ කියන්නේ අර නරක අතරේ හොඳ අර ග්‍රහයන්ගේ හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. ඒ අරනම මේ ඔක්කොම ඊට පස්සේ අටෙන් ගියාම හොඳයි. ඉතින් ඒකට සතුටු වෙන්න පුළුවන්. අර ඔය විවාහයක ඉන්න තැනට අදාළව තමයි රාහු ටිකක් වැඩිපුර ඉඳින්නේ. ඉන්නේ ටිකක් වැඩි හැදෙන්නේ. අනිත් එක පොඩක් කේතු එකේ ඉන්න පොඩක් වැඩි සිංහ ලග්නෙ ඉන්න වැඩි සමාජයට වැඩි විවෘත වෙලා කටයුතු කරන අඩුයි. සමාජයට ගිහිල්ලා කටයුතු කරන අඩුයි. තමන් හදාගත්ත සීමාවල් තුළ ඉඳගෙන කටයුතු කරන ස්වරූපයක් තමයි දකින්න ලැබෙන්නේ. මොන හරි හේතුකින් සමහරට ලෙඩ රෝග තත්ත්වයන් හින්දා වෙන්න පුළුවන්. සමහර වෙනත් කාරණා හින්දා වෙන්න පුළුවන්. ටිකක් එක සීමාවක ඉඳගෙන කටයුතු කරන තත්ත්වයක් පෙන්눔 කරනවා. මෙන්න මේ තත්ත්වයන් තමයි සිංහ ලග්න හිමියන්ට අදාළව පෙන්눔 කරන්නේ පොදුයි. නමුත් ඒ ලග්න හිමියන් ගත්තාම දැන් තමන්ගේ උප්පත්ති වෙලාවේ අහසේ ග්‍රහයෝ පිහිටි ආකාරය ග්‍රහයෝ අන්‍යෝන්‍ය වශයෙන් ඇති කරගෙන තිබුණු ග්‍රහ දෘෂ්ටි එතකොට ඒ ග්‍රහයෝ හිටපු බල දුබල තත්ත්වයන් මේ වගේ දේවල් හරියටම සටහන් වෙලා තියෙන තමන්ගේ හඳහනේ. ඒ කියන්නේ තමන්ගේ උප්පත්ති වෙලාවේ තමන්ගේ කතාව අහසේ ඒ වෙලාවේ පෙන්눔 කරනවා. ඒ පෙන්눔 කරන කතාව තමයි තමන්ගේ හඳහනේ සටහන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවේ අහසේ ස්ක්‍රීන්ෂොට් එකක් වගේ තමයි ඒ හඳහනේ තියෙන්නේ. එතකොට තමන්ටම වඩා නිවැරදි වූ තමන්ටම වඩා අදාළ වූ කතන්දරය තමයි එතන තියෙන්නේ. එතකොට මොකද තමන්ගෙම තමන්ටම වඩා නිවැරදි වූ තමන්ට වඩා අදාළ වූ තමන්ගේ පලාපල විස්තර ලබා ගන්නම් ඒ තමන්ගේ හඳහන පරීක්ෂා කර බලවා ගත යුතුයි. ජ්‍යොතිෂ වේදියෙකු ලවා ඒ පරීක්ෂා කර බලවාගෙන
තමන්ගේ පලාපල විස්තරය ලබා ගත යුතුයි. එතකොට එතනින්ම තමයි තමන්ගේ අපල සඳහා ඒ සුදුසු පිළිවෙතුත් නිර්දේශ වෙන්නේ. ඒකට තමන්ගේ හඳහන කියන්නේ තමන්ගේ දෛවය පෙන්වන කැඩපත වගේ. තමන්ගේ දෛවය කියන්නේ තමන් උප්පත්තියෙන් අරගෙන එන ශක්තියින් දුර්වලකම්, එතකොට තමන්ගේ සැඟවිලා තියෙන මේ ශක්තියින්, සැඟවිලා තියෙන දුර්වලතෙන් මෙන්න මේ වගේ දේවල් පෙන්වන දෙන සටහනගේ අනුව ඉදිරියේදී සිදුවීම් පෙළ ගැස්වෙන්න පුළුවන් ආකාරය, ඒවා කොයි විදිය තත්ත්වයන්ද, ධනාත්මකද ඍණාත්මකද, මේ වගේ දේවල් උත් එතනින් පෙන්වුම් කරනවා. ඒකට මේ දේ තමයි අවුරුදු 100 ගානක් තිස්සේ ජ්‍යොතිෂයෙන් කරන ලද සේවයක්. මොකද මිනිසුන්ට පේන්නේ නැහැ නේ අනාගතේ වෙන්න තියෙන දේවල් හරි. එහෙම නැත්නම් තමන්ගේ තියෙන සැඟවිච්ච මේ සැඟවි තියෙන යම් දක්ෂතා තියෙනවා නම් ඒ වලින් ප්‍රයෝජන අරගෙන. එතකොට ඉදිරියට මොන යන ගමන් ඉදිරියේදී එන්න තියෙනවා කියන අහිතකර තත්ත්වයන් වලට වෙලා තියෙන සූදානම් වෙලා ගිහින් ඒවා මැඩපවත්ගෙන ජය ගන්නවා. ඉදිරියට වෙන්න තියෙනවා කියන සුභවාදී තත්ත්වයන්ටත් වෙලා තියෙන සූදානම් වෙලා ගියාම ඒවායින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි දෛවයේ තියෙන අර අහිතකර තැන් සෑහෙන මට්ටමකින් Tamanට හිතකර විදිහට වෙනස් කරගෙන තමන්ගේ ජ්‍යොතිෂයේත් මාර්ගෝපදේශය අරගෙන උදව් අරගෙන ජීවිතය සාර්ථක කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ